සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් වටින කියන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ගාවට ආවේ. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all දාගෙනම යමු. හරි යාළුවනේ, අද අපි කතා කරන්නේ radiator cap එක ගැන. එහෙම නැත්නම් radiator මුඩිය ගැන. හරි, මෙතනදී මේ බලන්නකෝ වෙලා තියෙන දේ පේයිද දන්නේ නැහැ. මොකද අර පුංචි දේවල් කැමරාවට පොඩ්ඩක් පැහැදිලිව අහුවෙන්න දෙ නිසා. ඉතින් මේ රේඩියේටර් එක ඇතුළට නැවත වතුර ගන්න වෑල් එක. ඒ කියන්නේ ස්ටොක් ටැංක් එකේ තියෙන වතුර අහපහු ඇදලා ගන්න මෙන්න මේ වෑල් එක ඕපන් වෙලා. එතකොට ඔයාලට පේනවද දන්නේ මේ වෑල් එක දැන් හැමතිස්සෙම ඕපන් වෙලා තියෙන්නේ. මේ පුංචි ප්‍රමාණයකින් ඇදලා තියෙනවා. ඒ කියන්නේ මෙතන රබර් එක සවුත්තු වෙලා එතකොට මෙතන යාගේ මොන හරි හිර වෙලා වගේ නිසා ස්ට්‍රේන් එක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේකේ වෑල් එක දැන් හැමදෙස්සෙම පොඩ්ඩක් ඇරිලා තියෙන්නේ. ඉතින් ඔය ගැටලුව නිසා අපේ වාහනයක ඕනම එක වාහනයක වතුර රත් වෙද්දී වතුර ප්‍රසාරණයක් ඇති වෙනවා. එතකොට ඒ ප්‍රසාරණය දරාගන්නේ ප්‍රමාණය තමයි අර 0.9 1.1 කියන මුඩි වලින් කියන්නේ. ඉතින් ඒ ප්‍රසාරණය දරා ගන්නත් කලින්ම මෙතන වෑල් එක ඕපන් වෙලා ඉඳලා ස්ටොක් ටැංක් එකට වතුර යන්න ගන්නවා. ඕක තමයි මේ මුඩියේ තියෙන ගැටලුව. හරි, අපි මේ දැන් අලුතෙන් ගෙනපු මුඩිය මම ඔයාලට ඒකත් වෙනස බලන්න හින්දා පෙන්නන්නේ. හරි, මේකත් ජපන් මුඩියක්. ඉස්සල්ලා තිබුණ එකත් ජපන් මුඩියක් තමයි. ඉතින් ජපන් මුඩි කියලා දෙනවා කඩෙන්. අපිත් සල්ලි දීලා කියනවා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. අපි දන්නේ නැහැ අතර මේක ජපන්ද කියලා. හරි, මේ බලන්නකො මෙන්න මේකේ වෑල් එක. දැන් මේකේ වෑල් එක හොඳටම ෂීට් වෙලා තියෙනවා. හොඳ ස්මූත්ලි තියෙනවා. ඉතින් මේ වගේම හොඳට අර රබර් එකට ෂීට් වෙලා තියෙනවා. ඒ රබර් එකේ අර සොෆ්ට් ගතියත් අඩුයි. ඉතින් අරකට එක්ක බලපුවාම අරගේ රබර් එක හරියට මේ නිකන් ගොඩක් සොෆ්ට් වෙලා තියෙන තැම්බිලා නිසා. ඉතින් මේ අලුත් එකේ එහෙම වෙලා නැහැ. මේ බලන්නකො මේක ඇරලා අතරපුවාම මේ අතන හරියට සෙට් වෙන්නේ නැහැ. සීට් වෙලා හිටින්නේ නැහැ. එතකොට හැමදෙස්සෙම ඕපන් එකක් තියෙනවා. එතනින් එළියට වතුර යනවා. ඉතින් මේ අන්න ඔය ගැටලුව එනවා රේඩියේටර් මුලියක. මේ එතකොට මේ තියෙන්නේ මේ ස්ක්‍රීන් එක. අපි අනිවාර්යයෙන්ම ඔය ස්ක්‍රීන් එකත් බලන්න ඕන ප්‍රෙස් කරලා. මොකද ඔය ස්ක්‍රීන් එක ඕපන් වෙන්නේ නැතුව හිර වෙලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ වාහනේ රේඩියේටර් බටයක් පුපුරන්න හෝ එහෙම නැත්නම් රේඩියේටර් එක පුපුරන්න හරි ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එතන දුර්වල තැනින් අනිවාර්යයෙන්ම මේ පිපිරීමක් වෙනවා. මොකක් හරි ඕවර් හීට් එකක් වුණොත් තමයි ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් ඒක මේ තමයි මට ඔයාලට විශේෂයෙන් මෙතන කියන්න දුන්නේ. ඊට අමතරව තමයි සමහරක් වෙලාවට වාහනවල වතුර උදේට බලද්දි කොච්චර මේ වතුර දාගෙන දෙවුවත් උදේට බලද්දි වතුර මිලිලීටර් 50ක් 100ක් අඩුයි. ඉතින් ඒකට ප්‍රධානම එක හේතුවක් තමයි මේ රේඩියේටර් මුඩිය හරියට වැඩ කරන්නේ නැතුව ගියාම. ඉතින් උතන මුඩියේ වෑල් දෙකක් තියෙනවනේ. ඉතින් මේ වෑල් දෙකම හොඳට තියෙන්න ඕනේ. ඉතින් අර මගේ මේකේ එක වෑල් එකක් හොඳ නැහැ. හරි, මේ ඒ වගේම අර ඇතුලේ මම ඇතුලෙන් පෙන්නපු රබර් එක අර ඇතුලේ තියෙන්නේ කටර ෂීට් වෙන එක. අන්න ඒ රබර් එකත් හොඳ නීට් එකට තියෙන්න ඕනේ. ඉතින් ওই ටික හොඳට තියෙනවා නම් ගොඩාක් වෙලාවට රේඩියේටරේ ප්‍රශ්න එනවා අඩුයි. ඉතින් අනිත් එක තමයි ඔන්න බලන්න තව ප්‍රශ්නයක් මේ ඔයාලා කරන වරදක් තියෙනවා. රේඩියේටර් මුඩිය වහද්දි මෙන්න මේ ආකාරයට එන්නම වහන්න ඕන. එහෙම නැතුව මේ බාගෙට වහද්දි ඔයාලට තේරෙනවා දැන් මුඩිය තියලා ඉවරලා වහද්දි බලන්න මේ පළවෙනි තැනදිත් මෙන්න මෙතනදිත් ලොක් එකක් වැටෙනවා. පළවෙනි ලොක් එක වැටෙනවා. හැබැයි උතන නවත්තන්න එපා. අනිවාර්යයෙන්ම තව ඉස්සරහට කරකවන්න. ඒ කරකවද්දී ඊළඟ ලොක් එකේ තමයි එන්ඩ් එකට ගිහින් නවතින්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕන මේ එහෙම කියලා මේ ගොඩාක් තදරල්ලන්න එපා. මේ ප්ලාස්ටික් ටැංකිය වල ටැංකිය කට කඩලා යයි. ඉතින් ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න. ඉතින් ඔය වගේ බාගෙට මුඩිය වැහිලා තිබුණාම අර මුඩිය කට වටෙන් වතුර අර ප්‍රෙෂර් වෙද්දී එළියට යනවා. ඔයා දන්නේම නැතුව ඔයාගේ වාහනේ ඕවර් හීට් වෙලා එන්ජිම මොන හරි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට සොලියුෂන් එකක් විදිහට තමයි මම අර ලෝ වෝටර් ලෙවල් සෙන්සර් එක හදලා තියෙන්නේ. ඔයාලට පේනවා දැන් මේ වාහනේ අපි වෝටර් ලෙවල් සෙන්සර් එක හයි කරලා තියෙනවා. රේඩියේටර් මුඩියේ හැබැයි පේන නිල් පාට වයර් එක දාපු ඒ ලෝ වෝටර් ලෙවල් සෙන්සර් එක. ඉතින් ඒවත් ඔයාලට අවශ්‍ය නම් මගෙන් මිලදී ගන්න පුළුවන්. හරියන්නේ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති දෙයක් දැනගන්න නැති කියලා. වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. බොහොම ස්තුතියි.